අයබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ගොඩක් දෙනෙක් කොකෝ app එක පාවිච්චි කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Tamanට ලැබිලා තියෙන spending limit එක අඩු වීම. මේ නිසා අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න එක ටිකක් අපහසුයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ ලිමිට් එක වැඩි කරගත්තේ කොහොමද සහ ඔයාලටත් සති කිහිපයක් ඇතුළත ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් රහස්කම ක්‍රීපයක්. මුලින්ම ඔයාලා කොකෝ ඇප් එකට ගිහින් ගියාට පස්සේ මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට දැනට ලැබිලා තියෙන ස්පෙන්ඩින් ලිමිට් එක. ඔයාලා අලුතෙන්ම account එකක් හැදුවට පස්සේ ඔයාලට ලැබෙන රුපියල් 10000ක් 15000ක් වගේ ප්‍රමාණයක්. මෙන්න මේ වගේ ලිමිට් එකක් කොහොමද හදාගන්නේ කියලා අද වීඩියෝ එකෙන් අපි බලමු. කොකෝ ඇප් එකේ ලිමිට් එක වැඩි කරගන්න ඕනේ ප්‍රධානම දේ තමයි one time payment. පළමු ක්‍රමයේ විදිහට ඔයාලා ගන්න භාණ්ඩවල වාරිකය නියමිත දිනයට කලින් හෝ එදිනම ගෙවන්න. එක දවසක් පරක්කු වුණත් ඔයාලගේ ට්‍රස්ට් ස්කෝර් එක අඩු වෙලා ලිමිට් එක අඩු වෙන්න පුළුවන්. දෙවන ක්‍රමයේ විදිහට ඔයාලගේ ප්‍රොෆයිල් එක 100% සම්පූර්ණ කරගන්න. ඔයාලගේ රැකියාව සහ ආදායම් විස්තර නිවැරදිව ඇතුළත් කරන්න. තුන්වෙනි ක්‍රමයේ විදිහටම එකපාර ලොකු බඩු ගන්න යන්නේ නැතුව මුලින්ම පොඩි පොඩි දේවල් අරන් හරියට වාරික ගෙවන්න. එතකොට කොකෝ සිස්ටම් එකෙම ස්වයංක්‍රීයම ඔයාලගේ ලිමිට් එක වැඩි කරනවා. ඔයාලට තව කරන්න පුළුවන් දෙයක් තමයි ලිමිට් එක වැඩි කරගන්න. my කොකෝ කියන තැනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා හතරක්. upload salary slip, upload NIC front, upload NIC back එක, ඊට පස්සේ මොකක් හරි යුනිටි බිල් එකක්. ඔන්න ඔය ඩීටේල්ස් ටික අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්න. අමතක කරන්න. ඔයාලා මාස කිහිපයක් ගිහිල්ලත් ලිමිට් එක වැඩි වුනේ නැත්තම් හරියට ගෙවීමත් කරලා ඔයාලට පුළුවන් හෙල්ප් සෙන්ටර් වලට ගිහිල්ලා එයාලත් එක්ක ලයිව් chat එකක් දාලා අදාළ ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරලා ඔයාලගේ ස්පෙන්ඩින් ලිමිට් එක වැඩි කරගන්න. මේ පියවර ටික අනුගමනය කළොත් ඔයාටත් පුළුවන් ඉක්මනින්ම ඔයාගේ ස්පෙන්ඩින් ලිමිට් එක වැඩි කරගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම උදව් කරන්න. ඊළඟ වීඩියෝ එකේ සුබ දවසක්.